ස්මාර්ට් කෙනෙක් වෙන්න මේවා ඉගෙන ගන්න. ප්ලාස්ටික් හැන්දක් කෙඩුනොත් විසි කරන්න එපා. කෙඩුණු කොටස ප්ලාස්ටික් රැප් එකකින් හොඳින් වතන්න. දැන් එය උණු වතුර භාජනයකට ඔබා තබන්න. හැන්ද නැවතත් පාවිච්චි කරන්න පුරුවන් විදිහටම සවි වෙනවා. බෝතලයක් හොඳින් වසා තබන්න ඕනේද? ස්ටික් එකක ආධාරයෙන් බැලූන් එකක් බෝතලය ඇතුළට දාන්න. දැන් ස්ටික් එක අයින් කරලා බැලූන් එකේ කට බෝතලේ කට වටේට දාන්න. මේක හොඳම සීල් එකක්. බයිසිකලේ බ්‍රේක් කේබල් එකේ කම්බි ලිහෙනවද? සිප් ටයි එකක් කේබල් එකේ කෙළවරට දාලා තද කරමින් කරකවන්න. පසුව ලයිටරයකින් සිප් ටයි එක රත් කරලා කේබල් එකටම අලවන්න. ආයේ කවදාවත් කම්බි ලිහෙන්නේ නැහැ. යකඩ බටයක් අදින් කරකවන්න අමාරුද? ලණුවක් අරගෙන වීඩියෝවේ පෙන්වන විදියට බටේ වටේ වතන්න. දැන් අඬුවක් ලණුව මැදින් දාලා කරකවන්න. බටේ ඊතා ලේසියෙන් ගලව ගන්න පුළුවන්. රබර් වොෂර් එකක් බටේකට දාගන්න අමාරුද? නූලක් වොෂර් එක මැදින් දාලා බටේ උඩින් තියන්න. නූල දෙපැත්තෙන් තද කරලා අදින්න. වොෂර් එක ලේසියම නියමිත තැනට යනවා. පරණ දත් බුරුසුවක් කරන් කෙදි ටික කපලා අයින් කරන්න. ස්පොන්ජ් කෑල්ලක් කපලා එහි කුඩා සිදුරක් සාදා ගම් ටිකක් ගන්න. දැන් බ්‍රෂ් එකේ මිට ස්පොන්ජ් එකට සවි කරන්න. මේකෙන් පාට කරන්න හරිම ලේසි. වගේම ලස්සනට පාට තැවරුම් කරන්නත් පුළුවන්. ඊළට ලී කටුවක් ඇනුනොත් මොකද කරන්නේ? තෙල් ටිකක් ඒ මතට දාලා හොඳින් පිරිමදින්න. ඉන්පසු කටුව ඉවත් කළ සිරින්ජරයක් ගෙන එම ස්ථානයට තබා අදින්න. ලී කටුව ඊට පහසුවෙන් එළියට එයි.